ලංකාවේ 4න් 3ක විතර ප්‍රමාණයක් දරුණු ආපදා තත්වයකට පත් වෙලා තියෙන මොහොතක්. සියලු ජනතාවට ආදරණීය ජනතාවට අපේ සහාය අවශ්‍ය මොහොතක් උදා වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ මම හිතන්නේ අපි මුලින්ම පටන් ගත්තේ පිසු ආහාර ලබා දෙන්න. පිසු ආහාර ලබා දීමෙන් අපි පටන් ගත්ත මේ සහන ක්‍රියාවලිය මේ වෙද්දී අපි තවත් ඉමකට අරන් ඇවිල්ලා තිබෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට ජල හිඟයක් මතුවලා තිබෙනවා. ඒක විශේෂයෙන්ම අපි දන්නවා ජල සම්පාදන මණ්ඩලය හැම තැනටම පයිප් වතුර වලින් තමයි සම්පාදනය කරන්නේ. එහෙම නැත්නම් යම් අවස්ථාවක පුළුවන් බවුසර් වලින් ඒ ජල සම්පාදනය කරලා දෙන්න. හැබැයි අපිට මෙතන ප්‍රශ්නේ තමයි ඒ හැමතැනම විසිරලා ඉන්න ආපදාවට ලක් වෙච්ච ජනතාවට ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් බෙදා හැරීමේ යාන්ත්‍රණය අපහසුයි ඒ ආකාරයෙන්. ඒ නිසා අපි කල්පනා කළා මුලින්ම ජල සම්පාදන මණ්ඩලය සමග එකතු වෙලා කොයි ආකාරයෙන්ද මේකට අපිට දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා. පහේ බෝතල් වලට පුරවලා අපි ඒ ජනතාව වෙත ලබා දීම සඳහා තමයි මේ කාර්යය ආරම්භ කරලා තියෙන්නේ. මම හිතන්නේ විශාල ඉල්ලුමක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඉල්ලුම නිර්මාණය වෙන්නේ මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපිට ළඟා විය නොහැකි ජලය ලබා දිය නොහැකි තැන්වලට මේ ජලය ලබා දීමේ හැකියාව අපිට පවතින නිසා. ඉතින් මම හිතනවා ඔබ හැමදෙනාට ආදරණීය ජනතාවට අපි කියන්නේ අපි මේක එකතු වෙලා කරමු කියන එක. මේ වෙලාවේ මේ හැමෝම මේ වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ හිස් අලුත් බෝතල් පමණයි. අපි වෙනත් ආධාර බලාපොරොත්තුවක් නැහැ කිසිම ආකාරයකින්. ඒ නිසා යම් කෙනෙක් මේකට ආධාර දෙන්න මේකට යොමු වෙන්න කැමති නම් පුළුවන් ඒ කර්මාන්ත ශාලාවට අපි කෙලින්ම සම්බන්ධ කරලා දෙනවා. යම් ආකාරයක ඒ Tamanට පුළුවන් ප්‍රමාණයෙන් යම් ආධාරයක් කරලා අපිට ලබා දෙන්න හිස් බෝතල්. ඒ හිස් බෝතල් පුරවලා අපිට පුළුවන් ජනතාවට නැවත ලබා දෙන්නේ ප්‍රවාහන පහසුකම් ලබා දෙන ඕනම කෙනෙකුට අපි මේ ජලය පුරවලා ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දී අපි 5000කට එහා ප්‍රමාණයක් මේ වෙනකොට අපි යවලා තිබෙනවා ඒ ප්‍රදේශවලට. ඒ ප්‍රදේශවලට මම දැන් තවදුරටත් අපිට ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඉතාමත් ආදරයෙන් මතක් කරනවා යම් කෙනෙකුට අවශ්‍ය නම් අපි ඒ ඔබ යනකොට ඔබගේ වාහනේ ඉඩ තිබෙනවා නම් මේ ජලය අරන් යන්න ඒ ජනතාවට ලබා දෙන්න. යම් කෙනෙක් ඉන්නවා නම් මේ ජලය යම් ආධාරයක් අරන් යනකොට වාහනවල ඉඩ තියෙනවා නම් අපි ජලය ලබා දෙන්නම් ඒවා ඒ තැන්වලට ලබා දෙන්න කියලා බොහොමත්ම කරුණාවෙන් ඉල්ලනවා. නුවර ඒ වගේම මොනරාගල ඒ වගේ පැතිවලටත් මේ වෙනකොට අපි සම්පාදනය කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ අවටත් අපි ඒ සම්පාදනය කළා. ඉදිරියේදීත් ඒ විදිහට අවශ්‍යතාවය අනුව අවශ්‍යතාවය ඇතිවන පැතිවලට අපි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.